අම්මලා අහලා තියෙනවද ගැහණියෙක් වුණොත් පිරිමි ආත්මයක් ලබන්න හරි අමාරුයි කියලා? ඇයි ඒ? අනේ බං ඔරවන්න එපා ඉතින්. මම කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ. මුකල ඔරගෙන ඉන්න. මං අහන්නේ ඇයි ඒ? ඇයි අම්මා? ඔයා හිතන්නකෝ පුදුම ඇලීමක් නේද තියෙන්නේ? ඇයි? දරුවට ඇලිලා, මුණුපුරාට ඇලිලා, මිනිපිරිට ඇලිලා, සාරියට ඇලිලා. ඇලද නැද්ද? ඇලිලා. ඉඩමට ඔප්පුවට නේ? ඒ ඇලීම අඩු කරගන්න උත්සාහ නොකළොත් ඇත්තටම ඔබ මේ අහන්න. ඇත්තටම ඔබ අද මේ ධර්ම දේශනාව අහන්න ආපු එකමයි වටින්නේ. ඇයි මේවා නොඅහසා ඔබ මොන්න තරම් සුන්දර බණ ඇහුවත් පින්වත්නි දන් දෙන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. පින්වත්නි පින් කරන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මොන්න කෙහෙල් ගෙඩිය ඇහුවත් ඔයා මේ ආත්ම භාවයෙන් පසුව ගැහණියෙක් වෙනවද? පිරිමියෙක් වෙනවද? ගැහණියෙක් හෝ පිරිමියෙක් නොවි නැවත නූපදී තිබෙනවද? සියල්ල තීරණය කරන්නේ මොකද්ද? ඔබේ සිත මත. ඒ සිත කොහොමද පවත්වන්නේ? දැන් හිතන්නකෝ මේ මං කිරිවත්තුරු ආරිය දසන හාමුදුරුවෝ. ගිහි කාලේ මම කමල් නන්දනගේ. මතක තියාගන්න මට ගිහි කාලේ සිතුවිලි දැන් එන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ අප්පච්චි. ඇයි? මේ ඇඟට සිවුර පෙරෙව්වා කියලා හිත තාම අරක. තාම පසුගිය සිත් පරම්පරාව උපදින්. එහෙනම් මොකද කරන්න ඕන? දැන් රූප දකින්නවා. මමත් ෆෝන් එක පාවිච්චි කරනවා. රූප දකින්නවා. මටත් S2 තියෙනවා. මේකේ රූප දකින්නවා. හැබැයි දැක්කට මොකද කරන්නේ? සිත අනිත් පැත්තට පවත්වන්න ඕන. රාගය එන්න පුළුවන්. මුලා වෙන්න පුළුවන්. හැබැයි මොකද කරන්න ඕන? අපි දක්ෂ වෙන්න ඕනේ. මොකක්? අනිත් පැත්තට දකින්න ඕන මොකද්ද? මේ රූපය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෙතන සත්වයක් පුද්ගලයෙක් නෑ. කන බොන ආහාර වලින් හැදිච්ච එකක්. සමහරට මෙහෙම බලනකොට මුලා වෙන්න පුළුවන්. එහෙම බලනකොට මුලා වෙලා රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? කුටියට ගිහිල්ලා ඉවර වෙලා නිකන් කල්පනා කර කර නිදා ගන්න කලින් අර ඔක්කොම ටික වමාරලා කන්න පුළුවන්. මොනවද? ඒ දැකපු රාගික රූප, තේරෙන ද්වේෂය ඉපදුණු තැන් සියල්ලම අරගෙන තලලා වෙනම මල්ලකට දා ගන්න පුළුවන්. මොකක් නිසාද? ධර්මඥානෙ තියෙන නිසා. එසම මම ඔබට කියන්නේ මේ ධර්මඥානයමයි ඔබට මට මූලික වෙන්නේ නිවන් දකින්න.